ඉතින් 2005 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟවලට මෙවර ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකින් 8 දෙනෙකු අදාළ කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා. ඒ නුවණ තුෂාර කමිදු මෙන්ඩිස් දුෂ්මන්ත ජමීර වඩුදු අසරංග මතීෂ පතරණ මහේෂ් තීක්ෂණ ඒෂාන් මාලිංග සහ අවසන් වශයෙන් දසුන් ශානකද දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මිලදී ගනු ලැබුවේ. හැරි බ්‍රූක්ට මෙවර තරඟවල සඳහා ක්‍රීඩා කිරීම නොහැකි වන බවට නිල වශයෙන් දැනුම් දීමත් සමග ඉතින් මෙවර තරඟවල ආරම්භ වනතුරු මේ නිසා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා. මොකද දීර්ඝ කාලයකින් පසුව තමයි මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියන් නියෝජනය කිරීම සඳහා අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙදෙනෙකු විසින් එසේත් නැත්නම් 5 දෙනෙකුටත් වඩා ඉතා අඩු සංඛ්‍යාවක් තමයි ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි සඳහා ක්‍රීඩා කිරීමට අදාළ වර්ෂයන්වලදී ඉහළ කණ්ඩායම් විසින් මිලදීගෙන තිබුණේ. ඉතින් මෙම කණ්ඩායම් අතරින් මෙවර තරඟවල ලාංකික ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය දිනා ගැනීමට සමත් වූ කණ්ඩායමක් විදිහට සන්රයිසර්ස් කණ්ඩායම සඳහන් කිරීමේ හැකියාව පවතිනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයෙකු වන කමිදු මෙන්ඩිස් සහ ඒ වගේම ආධුනික ක්‍රීඩකයෙකු වන ඒෂාන් මාලිංග සන්රයිසර්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා. මෙවර තරඟවල සඳහා ඉතින් ඊයේ දිනේදී මෙවර තරඟවලට අදාළ පුහුණු තරඟයක් පැවැත්වුණා. සන්රයිසර්ස් ඒෂා සන්රයිසර්ස් B යනුවෙන් සන්රයිසර්ස් කණ්ඩායම තුළ පැවැති මෙම පුහුණු තරඟයේදී ඒෂාන් මාලිංග සහ කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකින් දෙදෙනාම දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ තරඟයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එහිදී ඒෂාන් මාලිංග ඉතාමත් විශිෂ්ට අයුරින් කඩළු තුනක් දවා ගැනීමට සමත් වුණා. නියමිත පන්දු වාර 4ම ක්‍රියාත්මක කරමින් කෙසේ වෙතත් ඔහුට එරෙහිව ලකුණු 59 ලබා ගැනීමට සමත් වී තිබුණා. ඒ වගේම කමිදු මෙන්ඩිස් ඊයේ දිනේදී විශිෂ්ට අර්ධශතයක් ලබා ගැනීමට සමත් වුණේ නොදවී ඒ පන්දු 27 තුළදී ප්‍රවේගකාරී පිතිකරණය නිත වෙමින් මේ ආකාරයට ඔහුගේ අර්ධශතකය සම්පූර්ණ කිරීමට සමත් වී තිබුණා. ඉතින් තරඟවලිය ආරම්භ වීම නියමිත වී තිබෙන්නේ මේ මාස 22 වෙනිදා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.